පිරිමි ළමයි ඉතින් හිතන්නේ ඉතින් ඔයගොල්ලෝ කොහොමද හැසිරෙන්නේ කියලා. ආදර හැඟීමක් ඇතුණාම කෙලින්ම ගිහිල්ලා අහනවා. නංගි මොකද කියන්නේ මං ඔයාට ආදරෙයි. අපි කැම්පස් එකේදී මේ තියෙනවා මේ ලොකු කැන්ටින් එකක් තියෙනවා. ඒ කැන්ටින් එකේ දවසක් මේ කොල්ලෙක් බනිස් අපේ යාළුවේ බනිස් කෙඩියක් යන්න ගමන් ලස්සන ගෑන ළමෙක් වාඩි වෙලා යතේ එකක් බිබී ඉන්නකොට නංගි මං කැමති වට මොකද කියන්නේ? අනේ අයියා. ලැජ්ජා වෙනවනේ ඉතින්. ලැජ්ජා වෙනවනේ ඉතින් නේද? එකපාරට ගහෙන් ගෙඩියන වගේ කොල්ලෙක් ඇවිදින් යාළුවෙන් අහපුවාම කමන්නේ නංගි මම බඩිස් ගෙඩියක් ගේන්න යනවා මං ඇහුවේ. එහෙමයි කියලා තිද්දා. තව මගේ යාළුවෙක් හිටියා කැම්පස් එකේ උගේ නම ටකරමා. මේ කෙල්ලෙකුට ආදරය කළා. ඒ කෙල්ලගේ කාඩ් එක නුවර පැත්තේ කෙල්ලක් දෝන කතරිනා කාඩ් එක. දෝන කතරිනාට පට්ටලා ලස්සන කෑල්ලා මේකේ ගෑනා මම. ඉතින් මං කියනවා මේ අපි කියනවා ඉතින් අහපන් ඉතින් දැන් උඹට කැමති වගේ අර මුදියා බැලුවත් එක්කලා කින් අහපන් අහනවා තියා මුට ඒ කෙල්ල දැක්කම කෙල්ලගේ යාළුවා දැක්කම මුගේ කන් දෙක රතු වෙනවා ඵලයන් ගිහින් අහපන් දැන් උඹට හා කියන්න බලන් ඉන්නේ ඵල අපි බෑපන් උඹ ගිහින් අහපන් මම ගිහින් අහුවා දවසක් මේ දොන කතිරනා ටකරමා ඔයාට ආදරේ ඉතින් එයාට කියන්නකෝ ඇවිදින් අහන්න කියලා ඔයා මොකටද අනුන්ගේ සීනි කිරන්නේ ඵල ගෙඩියයි මම ඉතින් මොකටද බැනුම් අහන්නේ මම මේ අහපන් ගිහිල්ලා උඹට කිව්වා අහන්න කියලා හා කියන්න බලාගෙන ඉන්නේ කියලා මූ යන්නේ මූ අර කෙල්ල දැක්කම අර පූසංගේ යමයි අර නැට්ට බූල් වෙන්නේ අර දැක්කද නේද පූස අර බය වෙච්චාම එම සමහර පූසියෝ එහෙම දැක්කම පූසගේ නැට්ට මෙහෙම බූල් වෙනව නේද අර නිකම් පිම්බෙන්නේ අර අන්න මුගෙත් ඒ මුගේ නැට්ට පිම්බෙනවා මස් දන්නේ මෙහෙම රතු වෙලා පීපීරෙන්න වගේ ඉතින් මම දවසක් කිව්වා මේ අන්න මේ දෝන කතිරනා ඉන්නවා මේ ලයිබ්‍රරි එකේ මම උට කිව්වා ඔබ ඵලයන් ගිහිල්ලා ඒකේ තනියම ඉන්නේ ගිහින් එතනින් වාඩි වෙයන් එහා පැත්තේ පුටුවෙන් වාඩි වෙලා එකගේ මුණ දිහා බලලා ඔබ කියපන් මං ආදරේ කියලා. කමක් නැද්ද මට පුළුවන් වෙයිද? ඵල ගිහින් පස්සේ මෝ ගියා හරිද? ගිහිල්ලා ඉවරලා ඇද්දා පුටු ඇද්දලා වාඩි වුණා. මේ වාඩි වෙලා දැන් මම බලාගෙන ඉන්නවා මම පැත්තකටලා මම බලා ඉන්නවා. අර පොත් අස්සේ රාක්කයක් අස්සේ මම බලාගෙන ඉන්නවා මම වාඩි වුණා කියලා. මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මු අර මේ වෙඩිකාපු උරා වගේ ඒ විදිහට මුගේ මූණ දැක්කොත් නම් ඒක කැමති වෙනවා තියා. ඒක මුට දැන් දරා ගන්න බෑ. මෙහෙම කළා වොච් එක අර මෙහෙම ගලවන වොච් එකක් තිබුණේ. මෙහෙම තිබ්බය ගලවලා. දැන් ආයි බලනවා අර කෙල්ල දිහා. මට පේනවා මුගේ මූණ නිකන් වෙඩිකාපු උරා වගේ. මුගේ මූණ දැක්කොත් එහෙම කැමති වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඊට පස්සේ මෙම කලින් ෂර්ට් එකේ බටන් එකකුත් ගැලවුවා මම. මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ බලාගෙන හිටියයි කියලා දිහා. ඒ කෙල්ල පාඩු වෙන්නේ නේද? මෙහෙම නැගිටපු පුටුවක් පෙරළුණා. අර කෙල්ල එතකොට තමයි බැලුවේ පොඩ්ඩක් මොකෙද්ද ඇවිල්ලා ඉන්නේ කියලා. පස්සේ කෙලියම ගිහිලා දුවගෙන ආවා. ඊට පස්සේ මම සර් ගතින් අල්ලගත්තා. මම ගත්ත මිදී බෑපන් කිව්වා. කැම්පස් එකේ අවුරුදු 4ක් හිටියා මූට අහන්න බැරුණා කෙල්ලගේ. ඌටත් නෑ අපිටත් නෑ.